හෙලෝ ගයිස්, වෙනද වගේම මගේ අලුත් වීඩියෝ සමග එකතු වෙන ඔයාලා මම ආදරෙන් අද පිළිගන්නවා. අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ WhatsApp එකට අලුතෙන් ඇවිල්ලා තියෙන අප්ඩේට් එක ගැන. මේ අප්ඩේට් එක නිසා WhatsApp එකට අලුත් ෆීචර්ස් ගොඩක් ඇඩ් වෙලා තියෙනවා. මේ ෆීචර්ස් ඔයාලා තාම try කරලා නැත්නම් මේ වීඩියෝ එක දිගටම බලන්න. මේ වීඩියෝ එකේ මම ඔයාලට ෆීචර්ස් 8ක් කියලා දෙනවා. ඒ කියන්නේ අලුත් වැඩ ගැලි 8ක් කියලා දෙනවා. යමු වීඩියෝ එකට. WhatsApp එකට අලුතෙන් ආව ෆීචර්ස් ඔයාගේ WhatsApp එකට ඇඩ් කරන්න කලින් ඔයාගේ WhatsApp එකේ අප්ඩේට් එකක් තියෙද කියලා බලන්න ඕන. ඒකට ඔයාලා App Store එකට නැත්නම් Play Store එකට ගිහලා search bar එකේ search කරගන්න WhatsApp කියලා මේ විදියට මම මේ type කරන විදිහට ඔයාලා WhatsApp කියලා type කරගන්න. ඊට පස්සේ ඔයාලට WhatsApp එකක් තියෙන මේ විදිහට නිල් පාටින් පෙන්නනවා. මගේ WhatsApp එකේ අප්ඩේට් එකක් තියෙනවා. මම ඒක මේ නිල් පාට එකට ටච් කරලා අප්ඩේට් එක දෙනවා. මේ අප්ඩේට් එක දෙන්න පොඩි මෙගාබයිට් ගානක් ඔයාලට යන්නේ. පොඩි වෙලාවක අප්ඩේට් එක වෙනවා. ඊට පස්සේ මම ඔයාලත් එක්ක කතා කරන අද දවසේ පළවෙනි ට්‍රික්ස් එක ගැන. ඒ කියන්නේ ඔයාගේ WhatsApp එකේ DP එකට මේ විදිහට ප්‍රොෆයිල් ෆොටෝ දෙකක් ඇඩ් කරන්න පුළුවන්. ඒක කරන්නේ කොහොමද කියලා තමයි දැන් මම කතා කරන්නේ. ඔයාලා මේ විදිහට WhatsApp එකට යන්න, මුලින්ම setting එකට යන්න. setting ගියාට පස්සේ ඔයාලට avatar කියන option එකක් මෙතන පෙන්නනවා. මේ දෙවෙනියට පෙන්නන්නේ avatar කියන එකට ටච් කරලා අතුරට ගියාට පස්සේ create your avatar කියලා එකක් පෙන්නනවා. create your avatar දෙන්න ඔයාලා. මේකෙන් ඔයාගේ DP එකට ප්‍රොෆයිල් ෆොටෝ එකක් අමතරව avatar එක create කරගන්න පුළුවන්. මෙතනින් get start දෙන්න. create your selfie වගේ selfie එකට avatar create කරන්න පුළුවන්. create manually create කරන්න පුළුවන්. මම මෙතනදී manually create එකක් තමයි කරන්න යන්නේ. ඔයාලට කැමති නම් selfie එක දීලා create කරගන්න පුළුවන්. මේ විදිහට ඔයාලට skin tone එක set කරගන්න පුළුවන්. hair style එක ඒ වගේම මේ වගේ ගොඩක් features WhatsApp එකෙන් ඔයාගේ avatar create කරද්දී දීලා තියෙනවා. මම හැම මේ feature එකම use කරන්නේ නැතුණාට summarize එකක් විදිහට features use කරනවා මගේ avatar create කරන්න ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙන්න. මේ විදිහට ඔයාලා මේ වැඩේ select කරලා continue දෙන්න. මේ විදිහට තව ඕන තරම් features තියෙනවා. tops button ඔයාගේ ඕන item එකක් වෙනස් කරගන්න පුළුවන්. මේ විදිහට final එකේදී ඔයාලට done දෙන්න මෙතනින් avatar create කරගත්තට පස්සේ done දුන්නාට පස්සේ ඔයාගේ DP එකේ ඔයාගේ avatar සහ ඔයාගේ profile photo එක පෙන්වන විදිහ මෙතන පෙන්වනවා පොඩි වෙලාවකට. මේ විදිහට තමයි ඔයාගේ DP එක සහ avatar පෙන්වන්නේ. දැන් ඔයාලා මෙතනින් publish avatar දෙන්න. මේ publish avatar දීලා ටික වෙලාවකින් ඔයාගේ avatar save වෙනවා ඔයාගේ WhatsApp එකට. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේ WhatsApp එකට save වුණ avatar ඔයාගේ profile එකට ගන්න. මෙතනින් ඔයාලා profile දෙන්න. profile දුන්නාට පස්සේ ඔයාලා කියනවා ඔයාගේ avatar එකට කැමති animation එකක් දෙන්න කියලා. මේ වගේ animation පහක් තියෙනවා. මම මේ animation එක select කරලා save කරනවා මේ විදියට. ඊට පස්සේ ඔයාලා ඔයාගේ WhatsApp එකට ගිහලා DP එකට ගිහින් බලනවා avatar සහ ඔයාගේ DP එක දෙකම තියෙද කියලා බලා ගන්න. මේ විදිහට photos දෙකක් තියෙනවා. ඊළඟට අපි කතා කරන්න යන දෙවෙනි tricks එක. මේකෙන් මම ඔයාලට කතා කරන්න යන්නේ අපි upload කරන status එකක් තව කෙනෙක්ට share කරන්න පුළුවන් වෙන්න upload කරන්නේ කොහොමද කියලා. ඒකට ඔයාලා status කියලා උඩ තියෙන තිත් තුනට click කරලා status privacy යන්න මේ විදියට. මෙතනින් ගියාට පස්සේ ඔයාලට පෙන්නනවා allow share කියලා මෙතන option එකක්. ඒක on කරගත්තට පස්සේ ඔයා upload කරන status අනිත් අයට share කරන්න පුළුවන්. තව පහසුවෙන්ම එයාලා share කරද්දී ඒ status වලට caption එකක් දෙන්නත් පුළුවන්. මේ වැඩේ උදාහරණයක් වශයෙන් මම පෙන්නනවා දැන්. මම ඔයාලට මගේ status එක මේ විදිහට upload කරනවා පෙන්නනවා දැන්. මම upload කරලා ඉවරයි මගේ status එක. මගේ channel එකේ තියෙන link එකක් තමයි මම මේ විදිහට upload කරලා තියෙන්නේ. මගේ අනිත් WhatsApp එකට ගිහලා මම බලනවා මේ upload කරපු status එක දැන්. ඒ status එකේ යට පෙන්නනවා මේ විදිහට ඊතල දෙකකින් ඒ කියන්නේ එතන share කරන්න පුළුවන් කියලා. ඒකට ඔයාලා touch කරලා පස්සේ share කියලා option එකක් එනවා මේ විදිහට. ඒකට ඔයාලා කැමති caption එකක් දෙන්න පුළුවන් මේ විදිහට. මම මේකට caption එක විදිහට type කරනවා please subscribe කියලා. ඊට පස්සේ ඔයාලා share කරන්න. කවුද මේක share කරලා තියෙන්නේ කියලාත් ඔයා WhatsApp එක දාපිරකින් බලන්න පුළුවන්. මේ විදිහට පෙන්නනවා reshare කියලා. එතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ඒක. ඊළඟට මම යන්නේ අපේ third tricks එකටද. මේ විදිහට ඔයාලා WhatsApp එකට යන්න. WhatsApp එකට ගිහිල්ලා ඔයාලට ආපු message එකක් නැත්නම් ඔයාලට ආපු image එකක් මේ විදිහට touch කරගෙනම ඉන්න. touch කරගෙන ඊට පස්සේ මගේ features ටිකක් කරනවා. මේ features ටිකේ හතරවෙනිට තියෙනවා ask Meta AI කියලා. ඒ කියන්නේ ඔයාලට ආපු message එක නැත්නම් image එක Meta AI එකට දීලා ඔයාලට කැමති ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මම මේ විදිහට image එක select කරලා what is location කියලා ප්‍රශ්නයක් අහනවා. මේ විදිහට question එකක් අහනවා. ඔයාලා අනිවාර්යෙන් photo එක නැත්නම් text එකට click කරගෙන touch කරගෙනම ඉන්න ඕනේ මේ වැඩේ කරගන්න.
ඊට පස්සේ තප්පර කීපයකින් මේකට ආන්සර් එකක් දෙනවා. මේක මාර වටින ෆීචර් එකක් WhatsApp එකට ලැබුණා. ඔයාලා මේක try කරන්න. ඊට පස්සේ මම ඊළඟ ට්‍රික්ස් එකට යනවා මේ විදිහට. මේකෙන් මම ඔයාලට කියලා දෙන්නේ ඔයාලට කලින් WhatsApp එක හරහා share කරන්න පුළුවන් වුණේ ෆොටෝස් 30ක් විතර පමණයි. දැන් අලුත් ෆීචර් එක අනුව ඔයාලට ෆොටෝස් 100ක් විතර මේ විදිහට set කරලා share කරන්න පුළුවන්. images 100ම select කරලා share කරන්න පුළුවන් කියලා මම මෙතන දැන් ඔයාලට ඔප්පු කරලා පෙන්නනවා. මේ විදිහට share කරන්න පුළුවන්. අපි ඊළඟ ටිප්ස් එකට යනවා. මේකදී ඔයාලට කාගේ හරි වෙන language එකකින් ආපු message එකක් ඔයාලා translate කරගන්න පුළුවන් English වලට. මේ විදිහට ඔයාලට ආව message එක copy කරගන්න, copy කරලා ඔයාලා typing bar එකට දාගන්න. typing bar එකට දාගෙන ඔයාලා ආයි එක select කරගන්න. select කරගත්තට පස්සේ ඔයාලට මේ වගේ option ටිකක් දැක ගන්න පුළුවන්. මේක දකුණු පැත්තට යද්දි translate කියලා එකක් තියෙනවා. එතනින් තමයි අපේ language එක English වලට translate auto translate කරලා මේ විදිහට එනවා. එතන replace with translation දුන්නට පස්සේ ඒක ඔයාලට English වලින් පෙන්නනවා. ඔයාලට ආයි මේක ටච් කරලා select කරලා ආයි translate ගිහිල්ලා කලින් ආපු language එකට මේක ආයි දෙන්නත් පුළුවන් මේ විදිහට. මේක ගොඩක් වටින feature එකක් ඔයාලා check කරද්දි එතෙන්දී ඔයාලට කලින් ආපු language එක select කරලා තමයි දෙන්න ඕනේ. එතකොට මේ විදිහටම පෙන්නනවා. මේකත් හොඳ feature එකක්. අපි ඊළඟ tricks එකට දැන් යන්නේ. මේ විදිහට ඔයාලා group එකට ගියාට පස්සේ ඔයාලට කලින් පුළුවන් එක්කෙනා එකපාර mention කරන්න පුළුවන්. ඒ කියන්නේ එකින් එක්කෙනා ඔයාලට mention කරගෙන යන්න පුළුවන්. දැන් අලුත් ආපු feature එකත් එක්ක ඔයාලට පුළුවන් add ගාලා all කියලා ගැහුවට type කරාට පස්සේ group එකේ ඉන්න all members ලා එකපාරම mention කරන්න. මේක හොඳ feature එකක් ඔයාලට ලැබුණු. ඊළඟ tips එකට අපි යන්නේ දැන්. මේ විදිහට ඔයාලා setting වලට යන්න. setting වලට ගිහලා privacy යන්න මේ විදිහට. privacy ගියාට පස්සේ ඔයාලට අලුතෙන් ආපු අප්ඩේට් එකේ පෙන්නනවා contacts කියලා option එකක්. මේ option එක ඔයාලා on කරලා තියාගත්තොත් ඔයාගේ WhatsApp එකේ තියෙන contacts ටික save වෙලා තියෙනවා දිගටම. ඔයාගේ phone එක නැති වුණත් අන්න WhatsApp එක delete කරලා ඔයාගේ number එකට හැදුවත් ඔයාගේ numbers ටික තියෙන මේ විදිහටම. ඔයා මේ feature එක අනිවාර්යෙන් try කරන්න.